දැන් බොඩි බිල්ඩින් වලට නැතුව ලස්සන ඊස්තටික් ෆිසික් එකක් හදන අයට මුළු ඇඟටම වදින එක ව්‍යායාමයක් තියෙනවා. මේක විතරක් කරා නම් ලස්සන එකක් හදාගන්න පුළුවන්. පේනවනේ. දැන් කෙනෙක් මහතනම් තඩියෙක් කියලා කියන්නේ. මේක කරන්න පුළුවන් නම් ඔයා ෆිට් තඩියෙක්. ශරීර යෝග්‍යතාවයේ හොඳ තැනක ඉන්නවා. දැන් මේකේ මේ ෆ්ලෝ පුල් ඕවර් එකෙන් මේ පිටිපස්සෙන් පේන විදිහ. මෙන්න මේ ෆ්ලෝ පුල් ඕවර් එකෙන් ඔයාගේ ඇඟේ උඩුකය මාංශ පේශීන් ඔක්කොම ව්‍යායාමයට ලක් වෙනවා. ඊළඟට නැගිටලා හිට ගන්න එකෙන් ඔයාගේ කකුල් දෙකේ තියෙන මාංශ පේශීන් හොඳට ව්‍යායාමයට ලක් වෙනවා. ඒත් එක්ක මේ හේලෝ එක කරනවනේ ඔළුව වටේ කරකවනවනේ මේ නැගිට්ටට පස්සේ මෙන්න මෙහෙම. දැන් මේකෙන් ඔයාගේ බඩ වටේට තියෙන මාංශ පේශීන්ට ඔය පැත්තකින් තියෙන ලව් හැන්ඩල්ස් කියන්නේ අන්නේ හරිය තියෙන මාංශ පේශීන් ඔක්කොටම ව්‍යායාමයක් හම්බ වෙනවා. කරලා බලන්න. එතකොට දැනෙයි ඔයාට වදින විදිය. වාර 20 වගේම 5ක් කරන්න කියලා අපි යෝජනා කරනවා. මේ ව්‍යායාමයත් එක්කම අපි තව කරන්න ඕනේ මෙන්න මේ ඩීප් ස්කොට් එකේ ඉඳගෙන මේ උඩට උසවන ප්‍රෙස් එක. මේක අමතර ව්‍යායාමයක්. ඒකත් අර ව්‍යායාමයත් එක්කම කරගන්න ඕන නම් ඔයාගේ යෝග්‍යතා මට්ටම හොඳ තැනකට ගේන්න පුළුවන්. ඉතින් හොඳ ඩයට් එකක් එක්ක මේ ව්‍යායාමය කරන්න ලස්සන එකක් හදන්න